X hari මොකක් හරි ඉංග්‍රීසි අකුරකට ගන්න. හරිද? හරිද? ඔව් මාර ගන්න. දැන් දෙපසටම ලඝු දාන්න. LG x සමානයි LG කොක්ක ඇතුලේ 3යි 6.5 3යි 5. හරිද? දැන් බලන්න මේ කොක්ක ඇතුලේ තිබුණු 3 3න් එකයි කියලා දැම්මා. හරිය? හරිය? මේ කොක්ක ඇතුලේ තියෙන 3 ඒක ලියන්නේ කොහොමද? 3න් එකයි. දැන් මේ වගේ ලඝු පදයක දර්ශකයක් තියෙනනම් එයා කෙලින්ම ඉස්සරහට ඇවිල්ලා මෙන්න මෙහෙම ලියවෙනවා. 3න් එක ගුණ කිරීම LG 6.35 කියලා. right? දැන් ඔය ඇවිල්ලා මෙන්න මෙයාගේ ලඝු හොයලා එන උත්තරේ 3න් බෙදන්නයි ඕන. හරිද? right. බලමු. 3න් එක ගුණ කිරීම මෙයාගේ ලඝු හොයාදී දශම මේ තිත්තට කලින් එක ඉලක්කම නම් 0.63 බලන්න කියන්න මට ඉක්මනට ලඝුද 80යි ඔන්න හොඳට බලන්න 80යි 28 හරිද දැන් කරන්න ඕන මේ උත්තරේ මේකෙන් ගුණ කරනවා නෙවෙයි ඇත්තටම මේ 3න් මොකද වෙන්නේ බෙදනවා හරිද පැත්තකින් බෙදන්න 0.80යි 28 බෙදන්න කීයෙන්ද මෙන්න මේ 3න් හොඳ යට තියෙන 3න් කියන්නේ බෙදන්න. ආ බිඳුවට 8යි 8ට 3 වර 2යි 6යි දෙකක් ඉතිරි මේ බිඳුව පල්ලයට 20ට 3 වරක් 6යි 6 වරක් 3 18යි දෙකක් ඉතිරි මේ දෙක පල්ලයට 22ට 3 වරක් 7යි 3 වරක් 7 21යි එකක් ඉතිරි මේ යට පල්ලයට 18ට 3 වරක් 6යි 18 හරියට බෙදන කීයේද උත්තරේ 0.2යි 6යි 7යි 6 මේ කවුද LGX පට්ට ලේසි දැන් මොකද කරන්නේ මේ ලඝු පදේ එහා පැත්තට යවන්න ලඝු පදේ එහා පැත්තට ගියාම කවුද ඇන්ටිලොප් 0.26යි 76 බලන්න ඔයාලා ලඝු පොත ඇතුලේ මේන්න මේකා ඉන්නේ මොන පේලියේ මොන තීරුවේද මදිනම් මොන අන්තර මධ්‍යන්තර තීරුවෙන්ද 26යි 76 කියන එක තියෙනවා 26 නෙවෙයි 72 තියෙනවා කොහෙද තියෙන්නේ 18 5 72 තව 4ක් මදි බලන්න ඒ කිලිම ගිහලා 4ක් තියෙද කියලා කොහේ හරි 5ක් තියෙනවා 5 නෙවෙයි 3 දෙක තියෙනවා කොහෙද තියෙන්නේ 1 ඔන්න 18 වෙනි පෙළේ 5 වෙනි තීරුවේ 1 වෙනි මධ්‍යන්තර තීරුවේ මේ උත්තරේ තියෙනවලු ළඟට යනකොට හොඳේ හරිද ඒකම නෑ ළඟම උත්තරේ කමන්නේ හරි සාමාන්‍යයෙන් මේ වගේ එක ඇන්ටිලොක් බැලුව ගමන් පළවෙනි ඉලක්කමට පිටිපස්සෙන් තමයි දශම තිත එන්නෙම කොහේ හරි ගෙනියන්න ඕන මෙතනින් කියන්නේ කොහෙවත් ගෙනියන්න ඕන නෑ ඒ කියන්නේ ඕකම තමයි උත්තරේ